සුබ දවසක් ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් ඉන්න ඇති කියලා. ඉතින් ඔන්න 2026 මාස 2ක් ගෙවිලා ගිහිල්ලා ඉවරයි. ඉතින් මේ දුවන්නම් වාලේ දුවගෙන යන අපේ ලයිෆ් එකේදී අපේ මානසික සෞඛ්‍යයට අපි අංක 1 දුන්නේ නැත්නම් අප මානසිකව වගේම කායිකවත් අපි ලෙඩ වෙන්න පුළුවන්. ඒ වුණොත් ඔයාට ඔයාගේ ටාගට්ස් වලට වගේම ඔයාගේ ආදරණීය රැක බලා ගන්න බැරුව ඔයා අසරණ වෙන්න අවස්ථාවක් ඔයාට එන්න පුළුවන්. එහෙනම් මොකද්ද අපි කරන්නේ? ඔයා වෙනුවෙන් විනාඩි 10ක් හරි 15ක් හරි වෙන් කරගන්න. විනාඩි 15 කිසිම කෙනෙක්ගේ කරදරයක් නැතුව ඉන්න පුළුවන් ස්ථානයක් තෝරා ගන්න. ඔයාට කැමති ඉරියව්වකින් පහසුවෙන් ඉඳගෙන ඔයාට පුළුවන් S2 පියාගන්න. S2 පියාගෙන විනාඩි 15ක් බාහිර ශබ්දවලට ඇහුම්කන් දෙන්න. ඔයාගේ මනස රිලැක්ස් කරගන්න ඔයාට මේ කියපු පුංචි පණිවිඩය ගොඩාක් වැදගත් වෙයි.